අද 2026 අවුරුද්ද ජනවාරි 3 වෙනිදා. හෙල්පින් හෑන්ඩ්ස් කමියුනිටි අපි පහනින් පහනක් දැල්වමු. එළියෙන් සිනහව දැකගමු කියන අපේ අධ්‍යාපනික සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන විදිහට 2025 වර්ෂයේ ලංකාවට බලපෑ දිට්වා සුලිකුණාටුවෙන් පීඩාවටපත් අපේම සහෝදර ජනතාවගේ පවුල්වල දරුවන්ට පොත්පත් සහ පාසල් උපකරණ ලබා දෙන්න තීරණය කළා. මෙවර නායෑම් නිසා දැඩි පීඩාවට ලක් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ කොහවල ගමේ පාසල් දරුවන් රැසකට 2026 පාසල් වර්ෂයට අදාළ පොත්පත් ලබා දෙන අපි තීරණය කළා. අපි මුලින්ම ගියේ ගම්පොළට. ගම්පොළ 12 භාගේ පාරේ හම්බෙන කොහොවල කියන ගමේ ශ්‍රී ප්‍රියදර්ශනාරාම පන්සලට. මේ ගම සබරගමු පළාතට මායිම්ව මධ්‍යම පළාතේ කඳු මුදුනක පිහිටි සුන්දර ගමක්. ඒ දිට්වා සුලිකුණාටුවෙන් නායම් මනතුරු රසකට මේ ගම් වාසීන්ට මුහුණ පාන සිද්ධ වෙලා තිබුණා. බොහෝමයක් පවුල් වලට තමන්ගේ නිවාස අහිමි වෙලා තිබුණා වගේම නිවාස වලින් වහාම ඉවත් වෙන්න උපදෙස් ලැබිලා තිබුණා. මේ කටයුත්ත මුලින්දම මගිත් එක්ක දුරකථනයෙන් සංවිධානය කරගන්න තිබුණා. ඊළඟට අද සම්බන්ධ වෙනවා කිරන්දිකා මధుමාලී මහත්මිය, එවාගෙම ඉකාසා අතිරණ මහත්මිය, රවීන්ද්‍ර මයුර ප්‍රනීත් මහත්මයා අද අපිත් එක්ක මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ස්වාමින් වහන්සේ විසින් සංවිධානය කර තිබූ උත්සවයකින් අනතුරුව දරුවන් වෙත පොත් බෙදා දීම සිදු කළ අතර ඉතා සංවේදී ස්තුති කතාවක් සිදු කරනු ලැබුවේ නායාමේ නිවාස අහිමි වුණු එම දහම් පාසලේ මේ ඉගෙනුම ලබන දැරියක් විසින්. කතා කරාට අද මගේ ගෙදරත් මට නෑ. ඒ වගේ වෙලාවක අපේ බලන්නාව ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අද වෙනකොට අපේ ගමේ ගොඩක් කට්ටියට නිවාස අහිමි වෙලා තියෙනවා. ඒ වගේම අපිට ඉස්කෝලේ යන්න හරියට පාරක්වත් නෑ. අපේ ගම ගොඩක් දුෂ්කර ගමක්. කවුරුත් හරියට හදවත් නැති ගමක්. ඉතින් ඒ වගේ ගමකට ඇවිල්ලා අපිට මේ විදිහට උදව් කරාට ගොඩක් ස්තුතියි. අපි ආයෙත් නැගිටිමු. අපි ආයෙත් නැගිටලා කලින් හිටියා වගේම හදමු. ආයෙත් දහම් පාසල් යමු. ආයෙත් ඉස්කෝලේ ගිහින් හන්දි ඉගෙනගෙන ඔතනකට යමු. හැබැයි ආයෙත් ප්‍රාර්ථනා කරන්නේ මම ජීවිතේ කවදාවත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වෙයි කියලා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ආයෙත් නැගිටිමු. හෙල්පින් හෑන්ඩ්ස් කමියුනිටි කියන සමාජ සේවා සංවිධානය ආයෝජනය කරගෙන තමයි අද මෙතෙන් ආවේ. හොඳට ඉගෙනගෙන මේ රටේ හොඳ පුරවැසියෙක් වෙයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන සහ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔය හැමෝටම අපි සුබ පතනවා.